සුබ දවසක් වේවා හැමෝටම. මේ තියෙන්නේ මම කඳ පැල ගලවද්දී මුල් නැතුව ගැලවෙන පැල ටික මම මුල් අද්ද ගන්න භාවිත කරපු ක්‍රමය. මම මේක හිටවලා තියෙන්නේ පිරිසිදු කරගත්ත වැලි සහ කොකෝප්ලස් මික්ස් කරලා ඒ මගමාදිය තමයි හිටවලා තියෙන්නේ. බලන්න එක මුලක්වත් තිබිච්ච නැති පැල දැන් ඇවිල්ලා මුල් 1 2 ඇවිල්ලා අපිට මේ ප්‍රධාන මීඩියා එකට දාන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙනවා. මෙහෙම පොට් කරද්දී වුණත් එක දවසේ හිටෙව්වට හැබැයි හැම එකේම එකම විදියට මුල් එන්නේ නැහැ. සමහරක් ඒවායි මුල් අඩු වෙන්න පුළුවන්. එහෙම එකක් දෙකක් හමු වුණොත් අපි ඒකෙම ආයෙ පොට් කරලා සති දෙකකින් ආයෙ චෙක් කරලා බලන්න පුළුවන්. මොකද මේ වැලි කියන්නේ දීර්ඝකාලීනව පැලයක් අපිට පොට් කරලා තියන්න සුදුසු මාධ්‍යයක් නෙමෙයි. අපි ඒකට සාමාන්‍යයෙන් යොදාගන්නේ අපේ ප්‍රධාන මීඩියා එක අපි හැමෝම දන්න පොල් එලි බොරළු සහ කොකෝප්ලස් මික්ස් කරලා අපි හදාගන්න වගා මාධ්‍ය තමයි අපිට දීර්ඝකාලීනව පැලයක් ලොකු කරගන්න සුදුසුම වගා මාධ්‍ය. මේ බලන්න මේවයි සමහරක් ඒවායි මුල් තියෙනවා, සමහරක් ඒවායි මුල් 1යි 2යි අපිට පුළුවන් ඒක ආයෙම පොට් කරලා හදාගන්න. මේ තියෙන්නේ මේ මුල් අඩුවෙන් ගැලවිච්ච පැල ටික මම ආයෙ මේකෙම පොට් කරා. මතක තියාගන්න මේකට ගන්න වැලි හොඳටම පිරිසිදු කරලා අපි ගන්න ඕනේ. කොකෝප්ලස් මික්ස් කරන එකෙන් අර මුල් අදින එක ඉක්මන් වෙනවා. ඒක නිසා කොකෝප්ලස් ටිකකුත් මික්ස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේවා අපි අරගෙන මේ මුල් වල තියෙන වැලි යන්න හොඳට පිරිසිදු වතුරෙන් හොද ගන්න ඕනේ. හරිම නිරෝගී පැල. බලන්න මේවායේ මුල් වල වැලි නැති වෙන්න අපි හොදගෙන ඊට පස්සේ තමයි අපි ඒක ප්‍රධාන මීඩියා එකට දාගන්නේ. මතක ඇතුව වැලි ටික හොදන්න. මොකද මුල් කාලේ මමත් වැලි එක හිටවල මගේ අතිනුත් පැල මැරිලා තියෙනවා. ඒ නිසා මම ඒක විශේෂයෙන්ම කියනවා වැලි හොදලා ගන්න මේ විදියට. ඊට පස්සේ අපිට පුළුවන් පොල් එලි බොරළු කොකෝප්ලස් යොදපු මෙන්න මේ වගේ වගා මාධ්‍ය ප්‍රධාන වගා මාධ්‍ය පොට් කරගන්න. මම මේ පොඩි කප් එකක තමයි පොට් කරලා තියෙන්නේ. මොකද පැල පොඩි නිසා. මේවා අපි පොඩි කාලෙදිම ගලවලා ගත්තම අපිට පුළුවන් කඳෙන් තව අලුත් පැල ඉක්මනින් ලබා ගන්න. ඒ නිසා තමයි මම මේ ප්‍රමාණෙනුත් පැල ගලවලා තියෙන්නේ. ගොඩක් අය මේ ක්‍රමේ භාවිතා කරනවා ඇති. හැබැයි භාවිතා නොකරන කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා දෙයක් ඉගෙන ගනී කියලා. සුබ දවසක් එහෙනම් ගිහින් එන්න.